ආයිබෝවන් මම තුෂාරි. මේ මගේ පළවෙනි සිලිලාර වැඩසටහන. ඉතින් මම හිතුවා මේ වැඩසටහනේ පළමු වෙන විදිහට අනාගතයේ ලස්සනට හදාගන්න හදන ඔබට වර්තමානයේ සතුටින් ජීවත් වෙන්න කොහොමද කියලා දෙන්න. සතුට ආකර්ෂණය කරගන්න තියෙන හොඳම සහ ලේසිම විදිය තමයි ස්තුතිය. ස්තුතිය කියන අකුරු හතර ඇතුලේ පුදුමාකාර ආකර්ෂණ බලයක් තියෙනවා. ස්තුතිය කියන්නේ මොකක්ද? කෘතඥතාවය. ඉතින් අපි අවට තියෙන අපිට ලැබෙන සියල්ලටම කෘතඥතාව දක්වන්න පුරුදු වෙමු. ස්තුති කියන එක අභ්‍යාසයක් විදිහට කරන්න පටන් ගත්තාම ඒක ඉබේම හොඳ පුරුද්දක් බවට පත් වෙනවා. හොඳ පුරුදු තමයි දවසක ඔබ දිනවන්නේ. ඉතින් මේ දිනන අදිෂ්ඨානය ඇතුව අපි හෙට ඉඳන්ම පටන් ගමු. ස්තුතිය භාවනාවක් විදිහට ප්‍රගුණ කරන්න. කොහොමද ඒක කරන්නේ? පාන්දරම අවදි වෙන්න. වෙනදට ඔබ අවදි වෙන්නේ පාන්දර 5ට නම් හෙට උදේ පාන්දර 4:00ට අවදි වෙන්න. අවදි වෙලා ඇඳ උඩම වාඩි වෙලා ඉඳගෙන මෙන්න මෙහෙම හිතන්න. මට මේ ලෝකේ තියෙන ලස්සනම දේවල් පෙන්වන මගේ ඇස් දෙක. ඔබට ගොඩාක් ස්තුතියි මට ඒවා පෙන්වනවට. මට මේ ලෝකේ තියෙන මියුරුම හඬවල් අහන්න සලස්වන මගේ කන් දෙක. ඔබට ස්තුතියි ගොඩාක්. මට මේ ලෝකෙට හොඳ වචන මුදා හරින්න උදව් කරන මගේ මුව. ඔබට ඒ සඳහා ගොඩාක් ස්තුතියි. හොඳ සිතුවිලි උපදින මගේ හදවත. ඒ වගේම හොඳ සිතුවිලි මගේ හදවතට කැඳෙන මගේ මනස. එහෙම නැත්නම් මොළය. ඔබට ගොඩාක් ස්තුතියි ඒ සඳහා. හුස්ම ගන්න නාසයට පවා ස්තුති කරන්න. අන්තිමට එක භාවනාවක් වෙනවා. මේ භාවනාවට ඔබට ගත වෙන විනාඩි 5යි. හැබැයි ඒ භාවනාව ඒ විනාඩි 5 ඔබ මුළු දවසම සතුටින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබගේ ජීවිතයට ලස්සන දේවල් ආකර්ෂණය කරනවා. හොඳ මිතුරුන් ලං කරනවා. හැමදාම පුරුද්දක් විදිහට මේ භාවනාව කරන්න. මෙතනින් පස්සේ ඊළඟට මොනවද ඔබ කරන්න ඕනේ කියලා ඊළඟ වීඩියෝවෙන් අරගෙන එන්න. එතකල් හැමදාම සතුටින් ඉන්න. ඔබට ගොඩාක් ස්තුතියි.